සුබ දවසක් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. හුඟ දවසකින් වීඩියෝ එකක් අරන් ඉන්න බැරි වුණා. ඉතින් පොඩි වැඩ ටිකක් කරා මගේ බිස්නස් එකේ. ඒ කියන්නේ මට ඕඩර්ස් ගොඩක් ආවා මේ ඩුබායි රෝස්, ජපාන් රෝස් මල් වලට. ඉතින් ඔයාලට පේනවද? මේ මට ලොකු ඕඩර් එකකට ලෑස්ති වෙන්න වුණා. ඒ කියන්නේ ඒකට මම මල් පැල හැදුවා. ඉතින් ඒක නිසා තමයි මට වීඩියෝ ගේන්න බැරි වුණේ. ඉතින් ඔන්න දැන් ඒ හදපු ඕඩරේ ඒ මල් දැන් පිපීගෙන යන්නේ. ඒක නිසා මට හිතුණා ඔයාලට චුට්ටක් ඒ පැල ටික පෙන්වන්න ඕනි කියලා. ඉතින් මම මුලින් ඉඳන්ම ඒ කියන්නේ මේ වර්ග පිළිවෙලට තියලා තියෙන්නේ. එයාට තෝරගන්න පුළුවන් වෙන්න මුලින් ඉඳන්ම පෙන්නගෙන යන්නම් මල් ළඟ තියෙන පාටවල්. ඉතින් දැනට මල් ළඟ පාට 40කට වැඩියෙන් තියෙනවා. මේක සින්ඩරෙල්ලා වර්ගයක්. තාම මේක හරියට පිපිලා නැහැ. අද පිපිලා නැති පාටවලුත් තියෙනවා. පිපිලා තියෙන ටික විතරක් ඉතින් අද බලමු නේද? ඉස්සරහට මම මේ වගේ ඒ කියන්නේ දැන් තවත් තැනක තියෙන මේ විදියටම හරි ගස්සලා ඒ ටිකේ මල් පිපෙනකොට ඔක්කොම පාට ටිකේ පිපෙනකොට මම ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නම්. මේ සින්ඩරෙල්ලා වර්ගයක්. ඉතින් අර ගොඩක් අය කියනෝ නේද කවුරු හරි මල් ලෙව්වම කහ පාට විතරයි වැඩිපුර තිබුණේ කියලා. ඉතින් මෙන්න මේ ප්‍රශ්නේ තමයි මේ බයි කලර් සමහරක් ඒ වගේ මේ අපි අතු කඩල යවුවම වෙලාවකට හැදෙන්නේ කහ පාට විතරයි. මේත් එන්නේ වගේ වෙච්ච එකක් තමයි. ඔයාලට පේනවා මේ එකම පොට් එක මේක කහ පාට. මේක ඒ වුණාට මේක කොයිතරම් ලස්සනද මේ? ඒත් එකම ගහ. මං ආස්ම හරීම චාම් පාටක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන රෝස පාටට හුරු එකක්. ඉතින් මේ මල් කුමාරියෝ ටික තව මේක අර ලොලිපොප් එක රතු පාට. මේ අර මම මුලින් පෙන්නපු කහ පාට බයි කලර් එක නෙමෙයි. ඒක තව පාටක්. මේ මල් කුමාරියෝ ටික තව සතියක් විතර වගේ තමයි මට තියාගන්න හම්බෙන්නේ. ඉතින් ඔය පෙන්නුවේ මල් ළඟ තියෙන වර්ග වලින් අද මල් පිපිලා තියෙන හරිය තමයි. ඉතින් මගේ අනිත් මල් පිපෙන්න ගත්තම මම මේ වගේම වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්නම්. එතකන් ඉතින් මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.